මම පෙන්වන්න යන්නේ අපේ මයික්‍රෝ ෆයිනෑන්ස් කරන අයට හදපු ඇප් එක. මේ ඇප් එකෙන් මේක ෆෝකස් කරලා තියෙන්නේ කලෙක්ෂන් ඔෆිසර්ස්ලාට එයාලගේ කලෙක්ෂන් වලට කරගන්න. හරි. අපි ලොග් වුණොත් මේ සිස්ටම් එකට මේ විදිහට සිස්ටම් එක ලොග් වුණාම මේ විදිහට කලෙක්ෂන් ඔෆිසර් එකේ දවසේ කලෙක්ෂන් එක, ඊට පස්සේ ටෝටල් ඕවර්ඩියු එක, ඊට පස්සේ කෑෂ් ඉන් හෑන්ඩ් එක එයාට කීයක් තියෙනවද කියන සමරි එකක් විතර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මෙනු එකට ගියොත් මෙනු එක මේ විදිහට තියෙන්නේ. මේකේ ලෝන් ක්‍රියේට් එකට ගියොත් මේ විදිහට තමයි ලෝන් ක්‍රියේට් එක පෙන්වන්නේ. හරි. එතකොට උඩම තියෙනවා ලොග් වෙලා ඉන්න කෙනා කවුද කියලා. එයා තමයි කලෙක්ෂන් ඔෆිසර් විදිහට යන්නේ. මෙතනින් කලෙක්ෂන් ඔෆිසර්ට පුළුවන් ලෝන් එක ක්‍රියේට් කරන්න. ඒ ක්‍රියේට් කරන ලෝන් එක දැන් මෙතන ඇත්තටම ඇප්‍රූවල් ලෙවල්ස් නැහැ. එයා ලෝන් එක ක්‍රියේට් කරනවා. ලෝන් එක ක්‍රියේට් කරගෙන ඊට පස්සේ එයාට පේමන්ට් ෂෙඩියුල් එකක් හදෙනවා. ඒ ෂෙඩියුල් එකට මේ කලෙක්ෂන් යන්න පුළුවන්. එතකොට මේක ඇඩ්මින් ඇප්ලිකේෂන් එක වෙනම තියෙනවා. ඒකින් මොනිටර් කරගන්න පුළුවන් කොහොමද වැඩ ටික යන්නේ කියලා. මේකේ ගැරන්ටර්ස්ලා දෙන්නෙක් දාගන්නත් පුළුවන්. මේ ටික මේ ක්ලයන්ට් ඕන විදිහට තමයි කස්ටමයිස් කරලා තියෙන්නේ. මොකද මේක මම දැන් පෙන්නන්නේ ඇත්තටම ලයිව් රන් වෙන සිස්ටම් එක ලොගින් එකකින් තමයි ලොග් වුනේ. හරි. ඊට පස්සේ ගැරන්ටර්ස්ලා දෙන්නෙක් දාගන්න පුළුවන්. ලෝන් ඩීටේල්ස් ටික මේ විදිහට වැටෙනවා. ලෝන් amount එකක් දාලා ඊට පස්සේ payment method එක daily ද weekly ද bi weekly ද monthly ද කියලා select කරගන්න පුළුවන්. term එක දාගන්න පුළුවන් කොච්චර කාලයකටද loan එක ගන්න කියලා කියන වාරික ගාන. installment එක දාගන්න පුළුවන් එක වාරිකයක් කීයද වෙන්නේ කියන එක. එතකොට මෙතන interest එක කීයක්ද කියලා කැල්කුලේට් හැදිලා පෙන්නනවා percentage එකක් විදිහට. මෙතන මේ විදිහට කරලා තියෙන්නේ මෙයාලට එයාලගේ එක තැන්වලදී එයාලගේ ඉන්ට්‍රස්ට් රේට් එක වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට දාලා තියෙන්නේ. මොකද ක්ලයන්ට් මේ විදිහට ඉල්ලපු නිසා ඒක කස්ටමයිස් කරලා තියෙන එතන. ඊට පස්සේ කලෙක්ෂන් ස්ටාර්ට් ඩේට් එක දැම්මහම මේකේ පේමන්ට් ෂෙඩියුල් එකක් හැදෙනවා. දැන් අපි නිකන් ලෝන් එකක් දාමු 20000 විතර ලෝන් එකක් දාලා එක ඩේලි යනවා. දවස් 60කින් 65කින් දාලා මේකට වාරිකයකට 400ක් විතර දාමු. එතකොට ඉන්ට්‍රස්ට් එක රුපියල් 6000ක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මුළු මුදලට. ඊට පස්සේ කලෙක්ෂන් ස්ටාර්ට් ඩේට් එක මම 13 කියලා දැම්මොත් මේ විදිහට ෂෙඩියුල් එකක් හදනවා 13 වෙනිදා ඉඳලා අර වාරික ගානට හරියන විදිහට වාරිකයක් රුපියල් 400 ගාන වැටෙනවා. මම මේක සේව් කරන්නේ නැහැ මොකද මේක සේව් කරොත් ලයිව් ඩේටාබේස් එක නිසා. ඊට පස්සේ අපි ගියොත් ලෝන් view එකේදී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ලෝන් ලිස්ට් එක. ඉතින් උඩින් ෆිල්ටර් කරගන්නත් පුළුවන් ඕන විදිහකට. එතකොට මෙතන සමරි එකක් පෙන්නනවා ලෝන් එක කාගේද, ඊට පස්සේ ටර්ම්ස් කීයද, වාරිකයක් කීයද යන්නේ, කියන්නේ ලෝන් එක කීයද, වාරිකයක් කීයද, වාරික කීය යන්න තියනවද, ඇරියස් තියෙනවා නම් ඇරියස් කවුන්ට් එක. ඒ ටික ඔක්කොම පෙන්නනවා. දැන් මේ මෙතන එකක්වත් ඇරියස් ගිහිල්ලා නැහැ. හරි අපි ලෝන් එකක් view කරොත් අර විදිහටම අපිට මේ ලෝන් එක බලා ගන්න පුළුවන්. ඒකේ අමතරව බලා ගන්න පුළුවන් මේ විදිහට පේමන්ට් කරලා තියෙන එක. දැන් මෙතන ලෝන් එකේ වාරික දෙකක් පෙන්ඩින් තියෙනවා. ඒ කියන්නේ මේ දෙකේ ඇරියස් ගිහිල්ලා තියෙන්නේ. එකකට පාර්ෂල් පේමන්ට් එකක් කටලා තියෙන එක රුපියල් 400 දැන් 400 වාරිකයට 100යි වැටලා තියෙන්නේ. ඒතකොට 300ක් ඩිව් වෙලා තියෙනවා. මේ විදිහට ෂෙඩියුල් එක බලා ගන්න පුළුවන්. හරි. එතකොට අපි ගියොත් ලෝන් කලෙක්ෂන් ස්ක්‍රීන් එකට. කලෙක්ෂන් ස්ක්‍රීන් එක මේ විදිහට එන්නේ.
ඒකෙත් අපි කලෙක්ෂන් එක ඕපන් කරගත්තොත් මේ විදිහට උඩින් සමරි එකක් තියෙනවා කලෙක්ෂන් එකේ. ඊට පස්සේ යටට තියෙනවා කොහොමද කියන්නේ දාන කලෙක්ෂන් එක. මෙතනින් කලෙක්ෂන් ඩේට් එක සිලෙක්ට් ඔටෝමැටිකලි එනවා. කලෙක්ෂන් amount එක ටයිප් කරලා දාගන්න පුළුවන්. එතන රිමාර්ක් එකක් තියෙන එක දාගන්න පුළුවන්. කලෙක්ෂන් එක දැම්මහම අතන ෂෙඩියුල් එකේ වාරික වලින් ඒ කලෙක්ෂන් එක අඩු වෙලා සෙටල්මන්ට් එකක් යනවා. ඊට පස්සේ කලෙක්ෂන් අපි ගියොත් කෑෂ් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එකට මෙතනදී පුළුවන් සල්ලි දැන් සමහරට ලෝන් එකක් දුන්නොත් මෙතන එයාගේ කෑෂ් ඉන් හෑන්ඩ් එකෙන් يعني කලෙක්ෂන් ඔෆිසර්ගේ අතේ තියෙන සල්ලි වලින් ලෝන් එක ඉෂු ගන්න පුළුවන්. එතන මෙතන ලෝන් එක ක්‍රියේට් කරලා සල්ලි ටික අතට දීලා යන්න පුළුවන් විදිහට තමයි මේක කස්ටමයිස් කරලා තියෙන්නේ. එතකොට මෙතන වැටෙනවා එයා අතේ තිබ්බ කීයද ඒකකින් කීයක් මේ ලෝන් වලට දුන්නද ඊට පස්සේ කලෙක්ෂන් එකේ කීයක් ආවද දැන් අතේ කීයක් තියෙනවද කියන එක මෙතන සමරියක් විදිහට තියෙනවා. මෙතන තියෙනවා මේ සම්පූර්ණ රෙකෝඩ් හිස්ටරි එක. අලුතින් ට්‍රාන්සැක්ෂන් නැති වෙනවා මෙතනින් දාගන්න පුළුවන්. බැංක් එකකට ට්‍රාන්ස්ෆර් කරොත් හරි වෙන කාට හරි වෙන මේ ඔෆිසර් කෙනෙක්ටම දුන්නොත් හරි මෙතනින් ට්‍රාන්සැක්ෂන් එකක් දාගන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් හිස්ටරි එකේ මෙතනින් පොඩි රිපෝට් එකක් විදිහට හිස්ටරි එක බලා ගන්නත් පුළුවන්. මේක කොහොමද එයාගේ ට්‍රාන්සැක්ෂන් උනේ කියලා. ඔය ටික තමයි ඇප් එකේ බේසිකලි තියෙන්නේ. ඊට පස්සේ බලමු ඩෙස්ක්ටොප් එකේ කොහොමද අපේ ඇඩ්මින් පැනල් එක කොහොමද තියෙන්නේ කියන එක.